දැනුම පාසල් පද්ධතිය තුළ ජාතික පාසල් යනුවෙන් පාසල් විශේෂයක් ඇතිවීමට බලපෑ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු වූ වර්ෂය කුමක්ද? 1987. වර්තමානයේ අඩුම පාසල් ප්‍රමාණයක් ඇති පළාත කුමක්ද? උතුරු මැද පළාත. පාසලක දෛනික තැපෑල යනු කුමක්ද? කුමන හෝ ආකාරයකින් පාසලට ලැබෙන සියලුම ලිපි වර්ගය. ගුරුවරයෙකුට වරකට එක දිගට ලබාගත හැකි උපරිම අනියම් නිවාඩු සංඛ්‍යාව කොපමණද? 6යි. පාසලක අනාගතයේදී අත්පත් කර ගත යුතු අභිමතාර්ථ හා ළඟා විය යුතු ගුණාත්මක තත්ත්වය ප්‍රකාශ වනුයේ කුමකින්ද? දැක්ම මගිනි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය ගණනය කිරීමට යොදාගනු ලබන වයස් පරාසය කුමක්ද? 5ත් 69ත් අතරය. විෂය මාලා වෙනස් කරනු ලබන්නේ වසර කීයකට පසුවද? වසර 8කට වරක්ය. ශ්‍රී ලංකාවේ විෂය මාලාව සමාලෝචනය කරනු ලබන ආයතනය කුමක්ද? ජාතික අධ්‍යාපන ආයතනයයි. විෂය මාලාව සමාලෝචනය කරනු ලබන ආයතනය පිහිට වූ වර්ෂය හා නෛතික පදනම ලැබුණු ව්‍යවස්ථා අංකය කුමක්ද? 1985 අංක 28. ප්‍රාථමික පාසලක පවතින අවධි ප්‍රමාණය කීයද? 3යි. ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රථම අවධියට අයත් ශ්‍රේණි මොනවාද? 1, 2 ශ්‍රේණි වේ. උසස් පෙළ තාක්ෂණ වේදය පාසලේ ක්‍රියාත්මක වූ වර්ෂය කුමක්ද? 2015 වර්ෂයේදීය. උසස් පෙළ තාක්ෂණ වේදය හඳුන්වා දුන් වර්ෂය කුමක්ද? 2013 වර්ෂයයි. ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව ප්‍රථම වරට ඔන්ලයින් විභාගයක් පවත්වන ලද වර්ෂය වන්නේ 2018 වර්ෂයයි. විභාග අපේක්ෂකයන්ට තම යහපත් මානසිකත්වය පවත්වා ගැනීමට පැය 3ක රචනා ප්‍රශ්න සඳහා විනාඩි 10ක කාලයක් ලබා දුන් වර්ෂය වන්නේ 2018 වර්ෂයයි. 2025 වර්ෂයේ ලෝක ළමා දින තේමාව වන්නේ ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්නට. 2025 වර්ෂයේ ලෝක ගුරු දිනයේ තේමාව වන්නේ ඉගැන්වීම සහයෝගී වෘත්තයක් ලෙස නැවත ආරම්භ කිරීම. වර්තමාන විභාග දෙපාර්තමේන්තු කාර්යාලය සංකීර්ණය පිහිට ඇත්තේ කොහෙද? බත්තරමුල්ල පැලවත්ත. පාසලක ශිෂ්‍ය චාරිකාවක් සඳහා අනුමැතිය ලබාගත යුත්තේ කාගෙන්ද? කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගෙනි. ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් අධ්‍යාපන අමාත්‍ය ධුරයේ හෙබූ අමාත්‍යවරයා කවුද? CWW කන්නංගර මහතාය. දකුණු ආසියාවේ දෙවනුවට වැඩිම සාක්ෂරතාවයේ හිමි රට කුමක්ද? ශ්‍රී ලංකාවයි.